සියලු පව් නොකර ඉන්න පුළුවන් එකම ආත්ම භාවය මොකක්ද? මනුෂ්‍යාත්ම භාවය. ඇයි එහෙනම් නොකර ඉන්නේ නැත්තේ? හැම පාපයක්ම කරන්නේ මොන ආත්මෙද? ඔක නවත්තන්න බුදුවරු උගන්වනවා. කුසලස්ස උපසම්පදා. කුසල් විතරක් වඩන්නලු. ඕක කරන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? ඇයි ඉතින් ඔය කරන්නේ නැත්තේ? මේ සියලු බුදුවරුන්ගේ අනුශාසනාව මිනිස්සු වෙලා උපදින්නෙම පින්නතුනි එක කුසලයක්වත් කරන්න නෙමෙයි. මොකටද මිනිස්සු වෙලා උපදින්නේ? අතණ්ඩ හිතන හැටියට මොනවා වගේ කරන්නද? ඔය දැන් කියයි සියල්ල දන්න පින්නතෝ. මේ ඉතින් අපේ අම්මගේ තාත්තගේ එකතු වීමේ ප්‍රතිඵලයක් විදිහට කලලට වැදලා මෙහා බිපදුනා කියලා. ඔය කොහොම කියනවා පින්නතෝ මේ දවස්වල. එහෙම හරි කමක් නැහැ. එහෙමනේ උපදින්නේ. ඉපදුනේ මේ තරම් වාග්යවන්ත විදිහට, ඔය තරම් වාසනාවන්ත විදිහට. මතක තියාගන්න අපි ඔහොම ඉපදුනේම පින්නතුනේ මේ සංසාරයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පෙරම් පුරන්න විතරයි. පින්කම් කරන්න විතරයි. කුසල් කරන්න විතරයි. එක වචනයකින්වත් මම යෝජනා කරනවා මේ පින්නතුන්ට සංසාරේ නම් දිග්ගස්ස ගන්න එපා. හොඳට තේරුම් ගන්න. වචනය හරි වැදගත් නිවන් දකින්න. කොහොමද වචනේ වැදගත් වෙන්නේ? කොහොමද වචනේ බලපාන්නේ? දැන් ඔය අර දැක්කද පහුගිය දවස්වල මේ සංසාරේ මිනිස්සු වෙලා ඉපදුනහම වැඩිපුරම කරගන්න දෙයක් තමයි අපි තරහකාරයෝ වැඩි කරගන්නවා. වැඩිපුරම කරගන්න දෙයක් තමයි වෛරක්කාරයෝන්ගේ හිතවල තියෙන වෛරේසහගත සිතුවිලි අදහස්. ඒවා අර එකතු කරගන්න එක තමයි කරන්නේ. මිනිස්සු වෙලා ඉපදුනේ වෛරය නැති කරන්නද පුරව ගන්නද? වෛරය නැති කරන්න මම යෝජනා කරනවා. මැරෙන්න කලින් වෛරය නැති කරලා මැරෙන්න.